සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම ඕගලන්ට කලින් කිව්වේ දාන කතාව. මේ යන්නේ සීල කතාව. අපි මෙච්චර කාලයක් නොදැන දන් දුන්නා. එතකොට ඒ දාණයෙන් වෙන විපාක තමයි මම විස්තර කරේ. පැහැදිලිද? අපි නොදැන අලෝභදේශමයෙන් දෙන්නේ නැතුව මහාන් තත්ත්කමට දන් දීලා අපිට මොකද වෙන්නේ කියන කාරණාව තමයි මුල මම විස්තර කරේ. නොදැන දානමාන දීමෙන් අපිට මොනවද වෙන්නේ කියන කාරණාව තමයි මම විස්තර කරේ. එතකොට දැන් සීල කතාව. සීලයෙන් මොනවද අපිට ලැබෙන්නේ කියලා. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා මේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 80000. කොච්චරද? 80000. එතකොට මේ 80000ක් පරමායුෂ තියෙන භික්ෂුවක් 20000ක් උපසම්පදා ශීලය රකින්න. කොච්චරද? 20000. ආයුෂ කීයද? 80000. සිල් රකින්නවා 20000. උපසම්පදා සීලය ආරක්ෂා කරනවා. එක් අවස්ථාවක උන්වහන්සේගේ අතින් ඔරුවට නගින්න ගිහිල්ලා ගහක අත්තක් කැඩෙනවා. කැඩුණාට පස්සේ මොකද වෙන්නේ? උන්වහන්සේට ඒක දැන් උපසම්පදා භික්ෂුවකට ගහකින් කොලයක් කඩන එකත් ඇවතක්. ඒක කමා කරගන්න ඕන. එතකොට අන්න ඒ අවත උන්වහන්සේට කමා කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ කමා කරගන්න බැරි වෙච්ච එක හිතේ තියාගෙන ඉඳලා සතර අපාගත වෙනවා. පේතරෝකේ උප්පත්තියක් ලබනවා. තේරෙනවද? හැබැයි කොච්චර කාලයක් සිල් රැකලාද? ඔයගොල්ලෝ 4 පොයටනේ. 20000. පොඩි කාලයක්ද? ඔයගොල්ලෝ රකීද එහෙම? එහෙම සිල් ඔයගොල්ලෝ රැකලා නැහනේ. නේද? එතකොට මේ 20000ක් සීලයක් රැකලා තියෙනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ යම් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. ඒ කියන්නේ යම් සමාදානයක් ඇද්ද එය වතක්. තේරුණාද? යම් කෙනෙක් සීලයක් සමාදන් වෙනවා නම් ඒක වතක්. සංවරට්ඨේ පිහිටීමක් ඇද්ද? ඒක සීලයක්. ඒ කියන්නේ මේ ධර්ම අවබෝධය තුලින් එයා ඒ වැරදි නොකර ඉන්නවා. තේරුණාද? ප්‍රාණඝාතය කරන එක හොඳයිද නරකයිද? නරකයි. ඒක අවබෝධයෙන් දැකලා නොකර ඉන්න කෙනාට සීලයක් පිළිටනවා. තේරුණාද? සතෙක් මරණ එක හොඳ නෑ කියපු පළියට නෙමෙයි මේ කරන්නේ. ප්‍රාණඝාත කරන එකෙන් හොඳ නෑ. වඩන්නේ ලෝභ දේශ මොහ. එතකොට ලෝභ දේශ මොහ වඩවන්න මට උවමනාවක් නැහැ. තේරුණාද? එතකොට මාත් ලෝභ දේශ මොහ වඩලා කොහෙටද යන්නේ? දුගති. දුගති යන්න මට උවමනාවක් නැහැ. ඒ නිසා මම මේ දේවල් කරන්නේ නැහැ. තේරුණාද? එතකොට එයා ඒක අවබෝධයෙන් නොකර ඉන්නේ. තේරුණාද? නැතුව සීලයක් රකින්නව නෙමෙයි. හොඳට මේ ටික අහගෙන ඉන්න. පංච දුස්චරිතෙන් වැළකීමේ වත. අෂ්ටාංග සීල වත, භික්ෂුන් වහන්සේලා සමාදන් වෙන සාමණේර වත, උපසම්පදා වත. මේවා වත්. තේරුණාද? මේවා වත් ගණයට තමයි වෙන්නේ. මේ සියල්ල සිල් නොවන අතර වත් ගණයට වැටේ. වත සීලයට උපකාරකයි. තේරුණාද? ඒ කියන්නේ යම්කිසි කෙනෙක් ධර්මය අහලා අවබෝධ කරගෙන එයාට වතකට මේවා වුණා කියලාට ප්‍රශ්නයක් නැහැ. කියන්නේ වත එයාට සාමාන්‍ය දෙයක්. ඇයි ඒ? ධර්ම අවබෝධය තුල පිහිටලා තියෙන නිසා. සිසිල්ලු ලයක් එයාට තියෙන නිසා. හැබැයි මේක බලාත්කාරයෙන් මේ දේවල් නොකර ඉන්නකොත් එයා ඒක අතුල ඉන්නේ අපහසුතාවේ. තේරුණාද? එතකොට අපහසුතාවයෙන් ඉන්නේ එයා ඒක ඉන්නේ කැමති නැහැ. තේරුණාද? එතකොට යම් කිසි කෙනෙක් සෝතාපන්න වෙනකොට එයාට පිහිටනවා සීල් ටික. ඒකට කියනවා පිහිටි සීලයක් කියලා. මේවා ඔක්කොම වත්. තේරුණාද? දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා සිල් ගන්නවනේ. කවුද ඔයගලන්ට සිල් දෙන්නේ? හාමුදුරුවෝ සිල් දෙන්නේ. මංගාව තියෙනවා හොඳ ගුණයක්. හරිද? මංගාව තියෙනවා හොඳ ගුණයක්. මං කොහොමද ඒක ඔයගලන්ට දෙන්නේ? සමාදන් වෙලා කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද? මේ ස්වාමීන් වහන්සේ 20000ක් ඉඳලා. ඔයගලන්ට පුළුවන් උදේ 6ට ගියා හවස 6ට ඕප් වුණානේ. එහෙම එකක් නේ පුළුවන් නේද?
ඒක තමයි එක වතක් කියලා කියන්නේ. එතකොට ඒ ඉන්න කාල සීමාව තුල ඕගොල්ලෝ ඒකේ මෙහෙම ඉන්න ඕන කියලා ඉන්නවා. අපෝ ඕක හොඳ නෑනේ ඉන්න ඕන කියලා හරි අමාරුවෙන් ඉන්නවා ඒක ඇතුලේ. තේරුණාද? හැබැයි ඔයගොල්ලෝ උදේ ගෙදරින් කෑම එකක් කොතාගෙන යනවා සිල් ගන්න යනකොට නේ? සිල් ගන්න කෑමක් අර යනවනේ. උදේගේ අප්පු පන්සලේදීන කෑමක් කන්න බෑ උදේට. අර සුමනනේ කෑම එක අරන් එන්නේ අප්පු යායි කෑම නම් කන්න බෑ. ගෙදරින් කෑම එක අරගෙන යනවා. හොඳ? ගිහිල්ලා ගෙදරින් වතුර බෝතලෙත් අරගෙන යනවා. හොඳ? දැන් ඕගොල්ලෝ රහතානන් වහන්සේගේ සීලයක් තමයි සමාදන් වෙන්නේ. ඒ රහතානන් වහන්සේ දුන් දෙයක්ම ගන්නේ නොදුන් දෙය ගැන්මෙන් වෙන්වන්නේය. එතකොට ඒ රහතන් වහන්සේ අනුගමනය කරන මාද උන්වහන්සේ අනුගමනය කරමින් අත් දවස් තුල ඉන්නවා කියලා තමයි ඔයගොල්ලෝ ඉන්නේ. එතකොට ඒ රහතන් වහන්සේ නොදුන් දෙය ගන්නේ නැල්ලු. එතකොට ඕගොල්ලෝ ගෙදරින් වතුර බෝතලේ කෑම එකයි කන එක හරිද? මොකද හිතෙන්නේ? කන්න පුළුවන්ද? දීලා නැහනේ. ගෙදරින් එහෙම කන්න ඕන කියලා අරන් ආවි කවුද? එතකොට ඕගොල්ලන්ට එතන ගිහිල්ලා ඒ කෑමක් කන්න බෑ. ඒ වතුර ටික බොන්න බෑ. සිල් සමාදන් වුණා නම් එයාට එන්න ඕන ආවතේව කරන්න කෙනෙක්. ඒ රහතන් වහන්සේනේ වගේනේ ඕගොල්ලෝ ඉන්නේ. පානාති පාතා වේරමණී. රමණය කරන්නේ නැහැ. තේරුණාද? අට සිල් ගත්තත් ඕගොල්ලෝ ඊට අනුකූලව තමයි ඉන්න ඕන. දැන් ඕගොල්ලෝ අට සිල් අරගෙන පොය දවසට ගිහිල්ලා ඒකෙන් අයින් වෙන්න හවසට පන්සිල් ගන්නවා. වේරමණී නේද? වේරමණී සීලයක් නේද ගන්නෙ? එතකොට ඒක හරිද? අට සිල් අරගෙන ඒක පවාරණය කරන්න පන්සිල් අරන් යනවා. රහතන් වහන්සේ කොහොමද ඉන්නේ එහෙම තමයි. එතකොට රහතන් වහන්සේගේ සීලයක් ආයෙ සමාදන් වෙලා යනවා. ගෙදර ඇවිල්ලා ඕගොල්ලෝ කනවා බොනවා කකුල් දෙක උඩ දාගෙන ඉන්න. ඉතින් ওই විදියට ඉන්නවනේ. එතකොට හරිද? ඕගොල්ලන්ට එහෙම සිල් ගන්න බැහැ. ඕගොල්ලන්ට පුළුවන් පොය දවසට පන්සලට ගිහින් මම සිල් ගන්න විදියකුත් කියලා දෙන්නම්. ඕගොල්ලෝ පොය දවසට ගිහිල්ලා සිල් සමාදන් වෙන්න. සිල් සමාදන් වෙලා අදිෂ්ඨාන කරන්න මං තප්පර 2යි මේ සීලය රකින්නේ. මොකද මං දන්නවා ඕගොල්ලෝ එහෙම ඉන්නේ නැති විත්තිය. ටික වෙලාවක් කටවහගෙන ඉඳලා උදේ සිල් දෙනකම් ඊට පස්සේ පටන් ගන්නවා ලිඳ ළඟ සාම මේ දන්නේ නැද්ද? මේ අරයා මේ හාමුදුරුවෝ වෙනම ධර්ම සාකච්ඡාවක් ඕගොල්ලෝ වෙනම සාකච්ඡාවක්. දැන් ඕව කරනවද රහතන් වහන්සේ? ඉතින් ඕගොල්ලෝ කරනවනේ. ඊට පස්සේ දාන දුන්නට පස්සේ කොස් කටංග පෙරලලා දාලා වගේ හරහට හොඳට පත බෑවිලා නිදි. දැන් හරිද? ඒව කරන්න පුළුවන්ද? ඒව කරන්න බැහැ. රහතන් වහන්සේගේ සීලයක් සමාදන් වෙලා තියෙන්නේ. එතකොට ඕගලන්ට ඒ දේවල් කරන්න බැහැ. අන්තිමට පන්සලේ දෙන බත් එකත් උතාගෙන ගෙදර එනවා. කරන්න පුළුවන්ද? දුන් දෙයම ගන්නේ නොදුන් දෙය ගන්නේ වෙන්වන්නේ කියලා. සාදු 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 කියලා අර බත් එක දාගෙන බෑගිය දාගෙන අරගෙන එනවා. හස්බන්ඩ්ට කන්න රැටනේ. නැත්තම් කරදරයි දැන් ගිහිල්ලා ආයෙ යන්න. කට්ටියට බත් දෙක දුන්නම ෂේප් කියලා. ඒ බත් දෙකක් දාගත්තා ආවා. පුළුවන්ද එහෙම ඉන්න? කල යුත්තක්ද නොකල යුත්තක්ද? නොකල යුත්තක්. එහෙනම් අදිෂ්ඨාන කරන්න සිල් ගන්නවා නම් මම මේක විනාඩි 5ද 10ද මට රකින්න පුළුවන්. ඒ කාලයක් අදිෂ්ඨාන කරලා සිල් පවාරණය වෙන්න අරින්න. එතකොට අදිෂ්ඨාන කරේ විනාඩි 5 නම් 5න් පස්සේ ඒක පවාරණය වෙනවා. තේරුණාද? ඔයගොල්ලන්ට අර වචනයක් ඕනනේ කියන්න. නේද? ඒකනේ ඔයගොල්ලෝ පන්සිල් ගන්න ආපහු. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මම සිල් කියන්නේ මොනවද කියලා දෙන්නම්. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට පිහිටන නිත්‍ය පංච සීලයක් තියෙනවා. ඒක පිහිටි සීලයක්. ඒක ගන්න සමාදන් වෙන වතක් නෙමෙයි. ඒකට කියනවා පහාන සීලය. සතර අපා දුකෙන් මිදුනොත් මිදුනමයි ආයේ එවැනි දේවල් සේවනය කරන්න යන්නේ නැහැ. චේතනා සීලය සතර අපා දුකින් මිදුනොත් මිදුනමයි එවැනි සතර අපාගත වෙන චේතනාවක් එයාට කිසි කලකත් හටගන්නේ නැහැ.
සංවර සීලය සතර අපාගත මට්ටමේ පාප අසංවරයක් කිසි කලකත් හට නොගනී. ඒක පිහිටි සීලයක්. වේරමණී සීල සතර අපා ගත වෙන මට්ටමේ පාපයක් කිසි කලකක් රමණය වෙන්නේ නැහැ. රමණය වෙන්නේ නැහැ කියන්නේ අසුරු කරන්නේ නැහැ. සතර අපා ගත වෙන මට්ටම විතරයි. හැබැයි අපි අදිෂ්ඨාන කරන්නේ මොකද? සම්පූර්ණම ටික. රමණය කරන්නෙම නෑ. මම මේ ඉන්න උදේ 6 ඉඳලා හවස 6 වෙනකම් රමණය කරන්නෙම නෑ කියලා බත් එක බාගෙන බෑග් එකේ ගෙදර යනවා. තමන්ගේ වතුර බෝතලය අරගෙන බොනවා. කරන්න පුළුවන්ද ඕවා? ඒව කරන්න බෑ. අවිතික්කම සීලය. සතර අපායෙන් මිදී පිහිටපු සීල් ගුණය කිසි කලකත් කැඩෙන්නේ නෑ. අචිත්‍ර වූ අසබල වූ අකල්මාසු සීලයක් පිහිටනවා ඔයගලන්ට. ඒ සීලය කොයි වෙලාවකවත් කැඩෙන්නේ නැහැ. සෝතාපන්න ඵලයටපත් වුණොත් ඒවට කියනවා ලය සිසිල් වෙනවා කියලා. ලය සිසිල් වුණාට පස්සේ ඒ සිසිල් වෙන ස්වභාවය ආයි නැති වෙන්නේ නැහැ. පැහැදිලිද? ඕගලන්ට සිල් ගන්න ඕන. දැන් සිල් අරගෙන පවාරණේ උනේ නෑ. දැන් පන්සිල් අරන්නේ පුරුදු සීලය පවාරණය කරන්න. එහෙමනම් පුරුද්ද තියෙන්නේ. දැන් ඔයගලන්ට දැන් ගාතාවක් කිව්වේ නැති වුණොත් හරියන්නේ නැහැ වගේ නම් මේක ගන්න. පාණාතිපාතා පටිවිරතෝ හෝති. වේරමණී නෑ මෙතන. තේරුණාද? පටිවිරතෝ හෝති. අදින්නාදාන පටිවිරතෝ හෝති. වෙන්න පුළුවන්. නමුත් හිතලා කරන්නේ නැහැ කියලා. ඒක වෙන්න පුළුවන් නේද? ඒක කරන් වෙන්න පුළුවන්. ඒක ඕගලන්ට ඕන නම් මේ කියන ටික වේරමණී වෙනුවට පටිවිරතෝ හෝති දාන්න. හොඳ? එහෙම දාලා සිල් පවාරණ කරනවාට මේක කරන්න. වේරමණී සීලේ සමාදන් වෙලා ගෙදර ඇවිල්ලා අර විදිහට ඉන්න එපා. පැහැදිලිද? දැන් මේ එක්තරා උපාසකයෙක් ඉන්නවා. මෙයා සිල් සමාදන් වෙනවා. මෙයා සිල් සමාදන් වෙලා මෙයා මොකද කරන්නේ? මෙයා දකිනවා මේ එහා පැත්තේ තව ළමයි කට්ටියක් එකතු වෙලා ඉබ්බෙක් පුච්චනවා. හැබැයි මේ ළමයා ඉබ්බ පුච්චන්න දන්නේ නැහැ. මේ ළමයා ඉබ්බ පුච්චන්නේ මොන පැත්තටද? ඉබ්බ ඉන්න පැත්තටමයි. එතකොට ඉබ්බ ඇවිදිනවා ගින්දරේ. පිච්චෙනවද? නෑ, පිච්චෙනකොට ඉබ්බ ගිනි ගොඩේ ඇවිදිනවා. ඊට පස්සේ මේ දැන් උපාසකයා සිල් අරගෙන හිටියට උපාසකයා හිත මොකටද? ඉබිමස් කන්න තමයි ආසාව. තේරුණාද? උපාසකයා කියනවා දැන් මේ සිල්නේ කියන්නත් බෑනේ. එතකොට මේ සිල් ගත්ත කෙනා කියනවා අපිට මොකද අපි අට සිල් උපාසක ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට. අපිට වැඩක් නෑ. අපි මේ සිල් අරන් ඉන්නේ. ඉබ්බ පුච්චනවා නම් අනිත් පැත්තට පුච්ච ගනි. ඕගොල්ලෝ සිල් අරගෙන ඔය වගේ නේද? හා? අපි සිල් ඉතින් ඔය දෙනවා නම් බත් එකක් දෙන්නකෝ. අපිට කරන්න පුළුවන් දේවා. රහතන් වහන්සේගේ සීලයක් සමාදන් වුණොත් පුළුවන් ද කරන්න ඒවා? ඒකයි කියන්නේ ඒවා වත් කියලා ආයාසයෙන් ඉන්නේ. නැතුව කැමැත්තෙන් නෙමෙයි. හැබැයි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට පිහිටන නිත්‍ය පංචශීලයක් කොයි වෙලාවකවත් කැඩෙන්නේ නැහැ. පිහිටියොත් පිහිටියාමයි. ආයි සමද්දන් වෙන්න කියලා දෙයක්වත් එයාට නැහැ. පැහැදිලිද? යන් සමාදානං තං වතං සම්වරට්ටේන සීලං. යන් සමාදානයක් ඇද්ද එය වතකි, සංවරට්ටේ පිහිටීමක් ඇද්ද එය සීලයයි. පංච ශික්ෂා කියලා දෙයක් තියෙනවා. ඒවා මේ රජවරුත් දාලා තියෙන නීති රීති ටිකක්. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සමාදන් වෙන දේවල් ටිකක්. පැහැදිලිද? මේක සමාදන්. මේවා හෙළ රජදරුවොත් මේවා කියලා තියෙනවා පංච සික්ඛා විදියට. මේ දේවල් වලින් වැළකීලා ඉන්න. හොරකම් කරන්න එපා. සතුන් මරන්න එපා කියලා තියෙනවද නැද්ද? කියලා තියෙන. රටක් පාලනය කරන්න බෑ නැත්තම්. ඒවට තමයි මේ දේවල් දාලා තියෙන්නේ. අනිත් අයගේ දේවල් ගන්නෙ නැත්තම් හොරගම් කරන රටේ රජුරවන්ට නඩු විසඳන්න තියනවද? ඒ නිසා යා නීති රීති ටිකක් දාලා තියෙනවා ඕගලන්ට. ඕගොල්ලෝ මේවා පටලවාගෙන ඕගොල්ලෝ මොකද කරන්නේ? මේක තමයි සිල් ගන්න තියෙන්නේ කියලා ඕක රකින්න යනවා. පැහැදිලිද? මේවා සමාදන් වෙ සමාදියාමි කියලාම තියෙන්නේ. සමාදන් වෙන දේවල් ටික.
ඒ විදියට ඉන්න බලනවා. හැබැයි ඉන්නේ නැහැ. ඊට පස්සේ පව පුරව ගන්නවා ධමයක් අවබෝධ කරගන්නත් ඒක බාධාවක් වෙනවා කවදා හරි. ඇයි හරියට ඒ සීලය රැකලා නැති නිසා. ඇයි රහතන් වහන්සේ විදියට ඉන්නවා කියලා ඔයගොල්ලෝ අදිෂ්ඨාන කරනවනේ. හැබැයි ඒ විදියට ඉන්නේ නැහැ. අරිහතුන් වහන්සේට පිහිටන සීලයක් තියෙනවා. දැන දැන ප්‍රාණියෙක්ගේ දිවිතුන් නොකිරීම. දැන දැන අන්සතු වස්තුවක් සොරසින් නොගැනීම. දැන දැන කාමවයතින් නොදිනීම. දැන දැන මුසාවාදයක් නොකිරීම. සන්නිධිකාරක පරිභෝග නොයැළඳීම. ඒ කියන්නේ ද්‍රව්‍ය වස්තු තියාගෙන පරිහරණය කරන්නේ නැහැ රහතන් වහන්සේ. ඇයි ඒ හේතුඵලයට තමයි සියල්ල ලැබෙන. අද දවසේ දානයක් ලැබෙන්න තියෙනවා නම් හේතුඵලයට ලැබෙන්න තියෙනවා ලැබෙනවා. ඒකට තමයි උන්වහන්සේලා අටපිරිකරක් තියෙන්නේ. එතකොට අද දවසේ පින්නපාතේ වැඩියොත් අද දවසේ කන්න හේතුවක් තිබුණොත් දානේ හම්බෙයි. එතකොට හේතුඵලයට අනුගත වෙලා ජීවත් වෙනවරෙන්න ද්‍රව්‍ය වස්තු තියාගෙන පරිහරණය කිරීමක් උන්වහන්සේලාට නැහැ. පැහැදිලිද? ඒ රහතන් වහන්සේගේ සීලය. කුක්කුරවති සූත්‍රය මජ්ක්‍ධිම නිකාය 284 පිටුව. මා විසින් මෙසේ අසන ලද එක් කලක භාගතුන් වහන්සේ කෝලිය ජනපදයේ හලෙන්ද වස්තනම් කෝලිය නියම් ගමේ වැඩ වසනසේක. එකල ග්‍රෝවත සමාදන් කළ කෝලිය පුත්ත පුණ්‍ය හා ශුනක වෘත සමාදන් කළ සේනිය නම් දෙදෙනෙක් භාගතුන් වහන්සේ කරා එළඹේ. ඒ කාලෙත් තියෙනවා මේ සිල් සමාදන් වෙන එක. හැබැයි ඒගොල්ලෝ නිවන් දකින්න කියලා කරපු වැඩ කටයුතු ටිකක් තමයි මෙතන තියෙන්නේ. එක්කෙනෙක් නිවන් දකින්න කියලා ගවයෙක් විදියට වෘතයක් දරාගෙන ඉන්නවා. කවුරු විදියටද? ගවයෙක් විදියට. තව එක්කෙනෙක් ඉන්නවා නිවන් දකින්න කියලා සුනකයෙක් විදියට හැසිරෙන කෙනෙක්. එයා දරාගෙන තින්නේ සුනක වෘත සීලය. තේරුණාද? එතකොට මේ විදියට සමාදන් වෙලා ඉන්න වෙලාවක බුදු පියාණන් වහන්සේ වැඩම කරනවා. එතකොට මේ ගෝවතගත් කෝලිය පුත්ත පුණ්‍ය සකසා වැඳ එකත් පසක හින ගවයෙක් වගේ ඉන්න කෙනා වැඳලා පැත්තකට වෙනවා. මේ බලුවතක් දරාගත්ත කෙනා බලුසිල් සමාදන් වෙච්ච කෙනා බුදුන් හා සමග සතුටු විය. මෙසේම දනට නිසිකල දැන් කතා කරලා ඉවර වෙලා මේ බුදුහාමුදුරට වැඳලි වෙලා ගිහිල්ලා ඇකිලිලා ඉන්නව පැත්තකට වෙලා. බල්ලා කොහොමද ඉන්නේ? බල්ලා කොහොමද ඉන්නේ? ගිහිල්ලා වැන්දා ගුලි වෙලා ඉන්නවා මෙහෙම කරගෙන ඉන්නවා. දැන් සමාදම් වෙලා ඉන්නේ. එතකොට ඒක කඩන්නේ නැහැ. ඔයගොල්ලෝ වගේ කඩන්නේ නැහැ. තේරුණාද? බලුවතක් ගත්තත් ඒක හරියට ඉන්නවා. ගිහිල්ලා ඇකිලිලා ඉඳලා. එකත් පසුන් ගෝවත කෝලිය පුත් පුණ්‍ය භාගතුන් වාදටල සැලකලේය. වහන්ස බලුවතගත් මේ සේනිය නුවට දුෂ්කර ක්‍රියා කරන්නිකි. බිමලුවක් වළඳයි. දැන් මේ සේනිය කියන මේ බලුවත සමාදන් වෙච්ච කෙනා දුෂ්කර ක්‍රියාවක් කරනවා කියලා කියනවා. බිමට දාන දෙයක් විතරයි කන්නේ කියලා කියනවා. ඔහු විසින් බලුවත දීර්ඝ රාත්‍රී පිරිපුන්කට ගන්නා ලදී. එයා බලුවතේ දරාගත් එක දීර්ඝ රාත්‍රියක් කරා මේ දරාගෙන ඉන්නවා කියලා කන්නවා. ඔහුගේ ගතිය කවර පරලොව කවර පුණ්‍ය යක් ගතිය මොකද්ද උපත මොකද්ද කියලා අහනවා. කම් නැත තෙලපැන තිබේවා ඒක අහන්න එපා කියලා කියනවා බුදු පියාණන් වහන්සේ. තෙලපැන මා නුපුලුසයි දෙවනු වටද තුන්වෙනි වටද ගෝවත කෝලිය පුත් පුණ්‍ය භාගතුන් වහන්සේට තෙල සැලකලේ තුන් පාරක් කියනවා. හැබැයි අහන්න එපා කියලා බුදු පියාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ කියනවා පුණ්‍ය මෙලව එකෙක් බලුවිත 99කට නිරතුරු කොට වඩයි. දැන් කියන අහන්න නැති නිසා තුන්වෙනි පාරත් ඇහුවොත් බුදු පියාණන් වහන්සේ වෙහෙසුවා කියලා එයා ගොළුව හත් කඩකට පැලෙනවා. ඒ නිසා ඒ කෙනා කෙරේ අනුකම්පාවේ තුන්වෙනි පාරත් ඇහුවොත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. පැහැදිලිද? පුණ්‍ය මෙලව එකෙක් බලුවිත 99කට නිරතුරු කොට වඩයි. බලුසිල් 99කට නිරතුරු කොට වඩයි. බලුසිත් 99කට නිරතුරු කොට වඩයි. බලුවෙස් 99කට නිරතුරු කොට වඩයි. හේ බලුවිත 99කට නිරතුරු කොට වඩා බලුසිල් 99කට නිරතුරු කොට වඩා බලුසිත් 99කට නිරතුරු කොට වඩා ශුනකා කල්ප 99කට නිරතුරු කොට වඩා කාබින් මරණින් මතු ශුනකයන්ගේ ස්වභාවයට පැමිණේ. කොහෙටද යනවා කියන්නේ? ශුනකයන්ගේ ස්වභාවයට බල්ලෙක් වෙන්න තමයි. බල්ලෙක් වගේ හැසිරුණා බල්ලෙක් වෙන්න તો වෙන මොකක් හරි වෙනවද? වෙන මොකෙක්වත් වෙන්නේ නැහැ. බල්ලෙක් තමයි වෙන්නේ. ඉතින් ඔහු මෙවන් දිට්ඨියක් වේද? දැන් මෙයා බල්ලෙක් තමයි වෙන්නේ. හැබැයි මෙයාගේ මෙහෙම දිට්ඨියක් තියෙනවා නම්
මම මේ සීලෙන් හෝ වුතෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මසරින් හෝ දෙවියෙක් හෝ වෙම්මයි අන්නතර දෙවියෙක් හෝ වේවයි දෘෂ්ටියක් ඔහුගේ මිත්‍යා දිට්ඨිය වේ. එයා හිතනවා නම් මේ සිල් වෘතය දරාගෙන දෙවි කෙනෙක් වෙන්න. ඒක එයාගේ තියෙන මිත්‍යා දිට්ඨියක් කියලා කියනවා. ඒක හරියට මේ වගේ. අපි ලෝභ ද්වේෂ මෝහ වඩනවා. මොනවද වඩන්නේ? ලෝභ ද්වේෂ මෝහ. ලෝභ ද්වේෂ මෝහ වඩලා අපි බලාපොරොත්තු වෙනවා දිව්‍ය ලෝකයන්ට. එතකොට ඒක මොන දිට්ඨියක්ද? මිත්‍යා දිට්ඨිය. කවදාවත් වෙන දෙයක්ද? කවදාවත් වෙන දෙයක් නෙමෙයි, නොවන දෙයක්ම හිතනවා. අලෝභ දේශ අමෝහ වැඩුවොත් අලෝභ දේශ අමෝහ වඩලා දුගති තලයක යන්න බලාපොරොත්තු වෙනවා. යනවද? කොහෙටද යන්නේ? සුගතියට. අලෝභ දේශ අමෝහ වැඩුවොත් සුගතියට යන්නේ. ඒක න්‍යාය ධර්මයක්. තේරුණාද? එතකොට මේ බුදුදහම කියලා අපි අඳුනගන්නේ තියරි ටිකක්. තේරුණාද? ලෝභ දේශ මෝහ වැඩුවොත් දුගති යනවා. අලෝභ දේශ මොහ වැඩුවොත් සුගති යනවා. ඒක තියරි එකක්. ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලෝ ලෝභ දේශ මොහ වඩන්නත් පුළුවන්. අලෝභ දේශ මොහ වඩන්නත් පුළුවන්. පැහැදිලිද? හැබැයි ඕගොල්ලෝ ලෝභ දේශ මොහ වඩලා සුගති තලයක යන්න බලාපොරොත්තු වෙන එක මිත්‍යා දිට්ඨියක් වෙනවා. පැහැදිලිද? මේ ශීලෙන් හෝ වුතෙන් හෝ තපසින් බ්‍රහ්මසරින් හෝ දෙවි අන්නතර දෙවියෙක් වෙමි හෝ දිට්ඨිය ඔහුගේ මිස දිටු වෙයි. පුණ්‍යමේ මිත්‍යා දිට්ඨිය ආර දෙක තුන් අතරින් එක්තරා ගතියක් කියමි. එයාට ගති දෙකක් කියනවා. එක්ක නිරයට යනවා, එක්ක තිරිසන් යෝනියට යනවා. නිරයට යන්නේ ඇයි? මිත්‍යා දිට්ඨිය ගත්ත නිසා. තිරිසන් යෝනියට යන්නේ ඇයි? අර ශුණ්‍යකා කල්ප දරාගෙන වතක් සමාදන් වෙලා හිටපු නිසා. තේරුණාද? පුන්න මෙසේ සැපයන බලුත බල්ලන්ගේ ස්වභාවට එළවයි. වරදවා දිටු නිරි එළවත් වදාළෝය. මෙසේ වදාළ කල බලුවතගත් සේනිය හැඬිය. දැන් මේ බලුවතක් ගත්ත මිනිස්සු මේ එනවා අඬනවා. ඇයි වේ? එයා දිව්‍ය ලෝකේ යන්න තමයි හිතලා තින්නේ. මොන වතක් දරලාද? බලුවතක් දරලා. යනවද කවදාවත්? යන්නේ නැහැ. එයා අඬනවා. කඳුළු හෙළියේ එසඳ භාගතුන් වහන්සේ ගෝවතගත් කෝලිය පුත්‍ය පුන්නහට තෙල වදාළේ. පුණ්‍ය කම් නැත. තෙල පැන තිබේවා මා අතින් තෙල පැන නොපුලුස්සනයි. යන තෙල පුණ්‍ය මම නොලත්මි. භාගතුන් වහන්සේ යම් ව්‍යාකරණයක් මාගෙන මෙසේ වදාළසේක්ද වහන්සේ තෙල ව්‍යාකරණ නොහඬමි. දැන් මේ සේනිය කියන කෙනාත් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා බුදු පියාණන් වහන්සේගෙන්. මොකක්ද අහන්නේ? එයා අඬනකොට මෙයාත් අහනවා ගෝවත සමාදම් වෙච්ච කෙනාට මොකද වෙන්නේ කියලා. මෙයා අඬන නිසා කියනවා මම අඬන්නේ ඒකට නෙමෙයි මට මේකට උත්තරේ දෙන්න කියලා. ඊට පස්සේ අහනවා මේ දීර්ඝ රාත්‍රීන් කර මේ කෝලිය පුත්ත ගව පුතයක් සමාදන් වෙලා දීර්ඝ රාත්‍රියක් තිස්සේ මෙයා සමාදන් වෙලා ඉන්නවා. එතකොට එහාගේ ගතිය මොකද්ද? පරලෝ මොකද්ද කියලා අහනවා. මේ බලුවතක් දරාගත්ත කෙනා තමයි අහන්නේ. දැන් එයාගේ එක දැනගත්තනේ. දැන් යාළුවගේ එකත් අහනවා. එයාට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ සේනිය කම් නැත තෙල පැනති වේවා. ඒක අහන්න එපා කියනවා. දැන් තුන් පාරක් අහුවට පස්සේ බුදුහාමුදුරන්ට කියන්න නැතුව ඉන්න බැරි නිසා උන්වහන්සේ දේශනා කරනවා. වහන්ස කෝලිය උපත් මේ පුන්න ගව්වුත් ඇත්තකි. ඔහු විසින් ගෝවත දීර්ඝ රාත්‍රී අනුරකට මොනාවට ගන්නාලාදී ඔහුගේ ගතිය කවර පරලෝ ගතිය. සේනිය කම් නැත තෙල පැන තිබේවා. ඒක මගෙන් ප්‍රශ්න අහන්න එපා කියලා කියනවා. ඊට පස්සේ කියනවා සේනිය මෙලව කිසිවෙක් ගෝවත අනුනකොට නිරතුරු කොට වඩයි. ගෝශීලයේ අනුනකොට නිරතුරු කොට වඩයි. ගෝවත අනුනකොට නිරතුරු කොට වඩයි. ගවා කල්ප අනුපකොටගෙන වඩයි. හේ ගවවත අනුනකොට නිරතුරු කොට වඩයි. ශීලයේ අනුනකොට නිරතුරු කොට වඩයි. කාබුන් මරණින් මතු ගෙරියන්ගේ ස්වභාවයට පැමිණේ. ගෙරිය කියන්නේ කාටද? හරකට. එයා හරකෙක් වෙන්න තමයි හේතුව තියෙන්නේ කියලා කියනවා. ඉතින් වනහයි ඕහට මෙබඳු දෘෂ්ටියක් වේද? මේ වගේ දෘෂ්ටියක් යාර තියෙනවද? මම මේ ආචාරයෙන් ගෝවතයක් සමාදන් හෝ තපසින් හෝ බ්‍රහ්මසරින් හෝ දෙවියෙක් වෙමි. ගෝවතයක් දරාගෙන මම ඉන්නේ දෙවි කෙනෙක් වෙන්න. එහෙම එකක් තියෙනවා නම් ඒක යාගේ මිත්‍යා දිට්ඨියක් කියලා කියනවා. ඒ දුට්ටියෝගේ මිත්‍යා දිට්ඨිය වෙයි. සේනියම මිත්‍යා දිට්ඨිකයාට නිරය ගතිය හෝ තිරිසන් යෝනිය හෝ දෙගතුන් අතර එක්තරා ගතියක් කියමි. සේනිය මෙසේ ගෝවත ගවයන්ගේ ස්වභාවයට එළවයි. විද්‍යාමාන ගෝවත නිරයට එළවයි.
කියා බලාපොරොත්තු වෙනවා නම් හරකෙක් වගේ ඉඳලා දෙවියෙක් වෙන්න ඒක යාගේ මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා නිරේට යන්න හේතු තියෙනවා. නැත්තම් එයා තිරිසන් ගතියම නම් දරාගෙන ඉන්නේ. එයා තිරිසන් ලෝකෙට යන්න හේතු තියෙනවා කියලා කියනවා. මේ කුකුරුවති සූත්‍රයෙන් මේක විස්තර කරනවා බුදු පියාණන් වහන්සේ ඊට පස්සේ පුණ්‍ය සුඛං සුඛ විපාකං කල්ලං කල්ල විපාකං කල්ල සුඛ විපාකං කියලා ආකාර තුනක් විස්තර කරනවා. මේකේ මේ කල්ලං කල්ල විපාකං කියන එක තමයි මේ විස්තර කරන්නේ. මේ කළු විපාක කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ වඩනය. එතකොට කළු විපාක තමයි යාට හිමි වෙන්නේ. කළු විපාක නම් එයාට හිමි වෙන්නේ එයා කොහෙටද යන්න ඕන? නිරයට යන්න ඕන. මෙතන විස්තර කරන පුණ්‍ය කල්ලං කල්ල විපාක කර්ම කවර හේයත් පුණ්‍ය මෙලව එකේ දුක්ඛ වූ කාය සංඛාර අபிසංකරණය කෙරෙත් සදුක්ඛ වාක් සංඛාර අபிසංකරණය කෙරෙත් මනෝ සංඛාර අபிසංකරණය කෙරෙත් හේ කාය සංඛාර රැස්කොට වාක් සංඛාර රැස්කොට මනෝ සංඛාර රැස්කොට ලෝකයට එළඹේ. ලෝකයේ එළඹේ විපාක ස්පර්ශ කෙරෙත් හේ දුක් විපාක ස්පර්ශින් පහස්නන්ද ඒකාන්තයෙන් නිරේ උපන් සත්වයන් සෙයිනි. දුක්ඛ වේදනා විඳී නිරේ උපන් සත්වයන් සෙයිනි. සේනියමේ යථාභූතයේ කර්ම හේතුවෙන් සත්වයාගේ උප්පප්‍රාත්‍ය වේ. යම් කෙරේ දෙහින් පරලොව එළඹී ස්පර්ශව පැහැසගත් පුණ්‍ය මම මෙසේ නිදු කර්මය දායාද කොට ඇතියයි කියම්හ. පුණ්‍ය මේ කෘෂ්ණ විපාක ඇති කර්මයයි කියන ලැබේ. ලෝභ දේශ මෝහ වැඩුවොත් යන්න වෙන්නේ දුගති තලයකට. පැහැදිලිද? ඊළඟ එක කියනවා සුඛං සුඛ විපාකං. පුණ්‍ය මේ ශුක්ල විපාකති කර්මය කවරේදයත් පුණ්‍ය මෙලව එකෙක් නිදුක් කාය සංඛාර රැස් කරේ නිදුක් මේ අලෝභ දේශ මොහ ගැන කියන්නේ. එයා අලෝභ දේශ මොහ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර රැස් කරනවා. මේ කාය වචී මනෝ සංඛාර අලෝභ දේශ මොහ රැස් කරන කෙනාට ඒ ස්පර්ශ විපාක විඳින්න වෙනවා. කවුරු වගේද කියලා කියනවා. ඒකාන්තේ සුඛෝන් නිදුක් වේදනා විදී සුභකින්න දෙවියන් සෙයිනි. කවුරු වගේද? සුභකින්න දෙවියන් වගේ සුඛ විපාක විඳින්න පුළුවන් කියලා කියනවා. පුණ්‍ය මෙසේ යථාභූත කර්ම හේතුවෙන් සත්වයාගේ උප්පත්තිය වේ. යමක් කෙරේද කර්ම හේතුවෙන් පරලොව එළඹියේ වේ. එළඹ ස්පර්ශව පැහැස ගනිත්. පුණ්‍ය මේසෙන් සත්වය කර්මය දායාද කොට ඇතියම් හැයි කියම. පුණ්‍ය මේ ශුක්ල විපාක ඇති කර්මයයි කියනු ලැබේ. මේ සුඛං සුඛ විපාකං. තේරුණාද? අලෝභ දේශ අමෝහ විපාක. ඊට පස්සේ කියනවා කල්ල සුඛ විපාකං. පුණ්‍ය කල්ල සුඛ විපාක ඇති කර්මය කවරේයත් පුණ්‍ය මෙලොවකේ සුඛ දුක වූ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර රැස් කෙරෙත්. ඒ හේතුවෙන් කාය සංඛාර රැස්කොට වාක් සංඛාර රැස්කොට මනෝ සංඛාර රැස්කොට ලෝකයට එළඹේ. දැන් එයා කොහෙටද යන්නේ කියලා කියනවා. මිශ්‍ර වූ දුක්ඛ වූ සුඛ වූ වේදනා විඳී මිනිසුන් සෙයිනි. ඇතම් දෙවියන් සෙයිනි. ඇතම් විනීපාතිකයන් සෙයිනි. කවුද මේ විනීපාතිකයා කියන්නේ? ඔයාලා දකින්න ඇති අක්කන සූත්‍රය මම විස්තර කරද්දී එතන සතර පායෙන් තුනක් තිබුණා, එකක් තිබුණේ නැහැ. විනීපාතික අසුර කියන එක එතන තිබුණේ නැහැ. විනීපාතික අසුර. ඒගොල්ලෝ කඳු වලට අරක් ගන්නවා. එතකොට ඒගොල්ලන්ට යම්කිසි ශ්‍රවණය කිරීමේ හැකියාවක් තියෙනවා. තේරුණාද? ඒත් හරියටම ඒගොල්ලෝ හොඳ විදියට මේක අහයිද අවබෝධ කරයිද කියලා අපිට හරියටම කීමේ හැකියාවක් නැහැ. පැහැදිලිද? එතකොට මේ සුඛ දුක කළු සුදු මිශ්‍ර විපාක විඳිනවා මිනිස්සයෝ, දෙවියෝ නැත්නම් විනීපාතික අසුරයෝ. මේ අසුර කියන එකෙත් කොට්ටාශ දෙකක් ඉන්නවා. එක කොට්ටාශයක් තමයි අසුරයෝ, දුගතිගාමී ගත වින්න මේ අසුරයෝ. තව එකක් ඉන්නවා දේව අසුර කියලා කොට්ටාශයක්. එතකොට මේ දේව අසුර තලවල ඉන්න කොට්ටාශයට මේ ධර්මය අවබෝධ කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? හැබැයි අර දුක්ඛිත ස්ථානවල ඉන්න අයට මේක අවබෝධ කිරීමේ හැකියාව නැතුව යනවා. පැහැදිලිද?
එතකොට මේ කළු සුදු මිශ්‍ර විපාක තින්නේ මනුස්ස තලයේ. ඒ වගේම දෙවියන්ටත් මේ කළු සුදු මිශ්‍ර විපාක තියෙනවා. ඇත්තම් විනීපාතිකාරී දැන් මෙතන දේව කියලා ගත්තම බුමාටු දේව. බුමාටු දේව ගස් ගල් වලට අරක් ගත්ත අය. ඒකට කළු සුදු මිශ්‍රව තියෙනවා. තේරුණාද? ඉහළ තල වල ඉන්න දේව අයට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ අය කළු සුදු මිශ්‍ර විපාක විඳින්නේ නැහැ. පැහැදිලිද? ඔව්. දෙවිවරුන්ටද? ඔව් ඒගොල්ලෝ වෙනස් වෙනවා. දැන් ඔය සමහර පහළ ඉන්න දෙවිවරුන්ට ඒගොල්ලෝ ගස් ගල් වලට ගස් මුල් වල සුවඳ ඒව තමයි අරක් ගන්නෙ. කියන්නේ ආග්‍රහණය කරමින් තමයි මුල් ගඳ ඒව වලින් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. පළතුරු වල සුවඳ, මල් වල සුවඳ ඒවට ඒව ආග්‍රහණය කරනවා. ඒවෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට කළු සුදු මිශ්‍ර විපාක තියෙනවා. පැහැදිලිද? බුමාට දේව දේව කොට්ටාශය. දේව කොට්ටාශය. දැන් මේ දෙවිවරු උප්පත්තිය ලබන විදියක් තියෙනවා. දැන් සමහර දෙවිවරු ඉන්නවා දෙවි වුණාට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා උපදිනවා එක්කෝ තමන්ගේ යහන උඩ. එතකොට ඒ කෙනාව ගන්නවා භාර්යාව විදියට. තවත් කොට්ටාශයක් ඇවිල්ලා උපදිනවා ඔඩොක්කුවේ. එයා දරුවා විදියට ගන්නවා. තවත් සමහර කොට්ටාශය ඇවිල්ලා උපදිනවා දේව විමානේ දොරටුව ගාව. එයා දොරටු පාලක. සිකියුරිටි සර්විස්. එතකොට දුක් විඳිනවා ඉතින්. ඇඳේ ඉන්නා වගේ සැප නැහැනේ. දොරටුව ගාව. එතකොට ඕගොල්ලෝ හිතන්න එපා දේවකෝම හැමෝම සැප සම්පත් විඳින දේව කියලා. එතකොට මෙන්න මේ විදිහට තමයි කොටස් විස්තර කරන්න මේ කල්ල සුක්ක විපාකම් විතර. කළු සුදු මිශ්‍ර විපාක. මෙන්න මේ කුක්කුරුවතී සේනිය බුදු පියාණන් වහන්සේ ගාව ඇවිල්ලා පැවිදි උපසම්පදාව ලබනවා. උපසම්පදාව ලැබලා මෙයා නොබෝ කාලෙකින් එකලා වෙලා ගණයා කෙරෙන් වෙන් වෙලා ගිහිල්ලා මෙයා කමඨහන් සිහි කරලා මේ කෙනා නිවන් මාර්ගය පූර්ණේ කරනවා. මනාවට ගිහිගෙන් නික්ම සසුන් වදිද්ද අනුත්තර මාර්ග බ්‍රහ්මචර්යාව අරිහත් ඵලයේ ඉහාත්මේම තෙල අභිඥා සාක්ෂාත් කොට උපයා වාසය කෙරේ. ජාති ශ්‍රේ බඹසර වැසෙනීම වෙනලදී කරණීය කරන ලද මේ අරිහත් පිණිස කළ යුතු අනික්යක් නැතයි දත්තේ ආයුෂ්මත් සේනිය බැලිත් රහතුන් අතරින් අන්‍යතරෙක් පිය. අර බල්ලෙක් වගේ ඇකිල්ලා හිටපු කෙනා මේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ මේ කෙනා මේකෙන් මිදිලා ගිහිල්ලා මේ මෙච්චර කාලයක් අපි අසාර වැඩපිළිවෙලක් කරලා තියෙන්නේ කියලා දැකලා ඒ වැඩපිළිවෙලෙන් මිදිලා ගිහිල්ලා මේ ධර්මය අවබෝධ කරගෙන රහත් භාවයටපත් වෙනවා. අන්න හරිය බලුත් සමාදන් වෙච්ච කෙනා තමයි මේ. මොකද ඔව් බුද්ධ ශාසනයේ තියෙන දෙයක් තමයි වරද හරියට දකින්න එක. එතකොට අපි මේ වගේ ගොංකමක් කරා කියලා අපි පිළිගන්න ඕනේ. තේරුණාද? එතකොට මේ වෘතයක් සමාදන් වීමෙන් කවදාවත් කෙනෙක් නිවන් පූර්ණ කරන්නේ නැහැ. තේරුණාද? ධර්මයක් අහලා අවබෝධයෙන් යම් කිසි දෙයක් කළොත් තමයි ඒක නා ධර්ම අවබෝධයට ලබන්නේ. කියන්නේ ඇත්ත හැටියට දැක්කොත් විතරයි යා ධර්ම අවබෝධයක් ලබන්නේ. පැහැදිලිද? නැතුව වතක් රැක්ක පමණින් එයා නිවන් දකින්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ අච්චර කාලයක් නොදැන සිල් රැක්ක තමයි. ඒකෙන් යම්කිසි පිනකුත් ඕගොල්ලන්ට තියෙනවා. තේරුණාද? නෑ නෙමෙයි. ඒ තියෙන එකෙන් ඕගොල්ලන් දැන් මේ ධර්මයක් අහන්න යමු වෙලා තියෙනවනේ. එතකොට දැනගන්න ඕන හරි වැරද්ද මොකද්ද කියලා. ඒක ගන්න ඕන ප්‍රඥාවෙන්. පැහැදිලිද? හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. තේ එකක් බීලා ඇවිල්ලා අපි ඊළඟට ආයෙ පටන් ගමු.